ආදර සම්බන්ධයක් බිඳ වැටුනාම, ඒ කියන්නේ සාමාන්‍යයෙන් බ්‍රේක් අප් එකක් වුණාම, ඒක ඇත්තටම භෞතිකවම ශරීරයට රිදෙන්නේ ඇයි කියන කාරණය ඉතින් හරිම පුදුම සහගතයි නේද? ඔව්. ඒක ඇත්තටම ගොඩාක් අයට තේරෙන්නේ නැති හැබැයි ඇඟටම දැනෙන වේදනාවක්. අනිවාර්යෙන්ම මෑතකදී කරපු මොලේ ස්කෑන් පරීක්ෂණ වලින් පවා පෙන්නනවා මේ වගේ දරුණු මානසික බිඳවැටීමකදී එහෙම නැත්නම් හදවත් බිඳවැටීමකදී අර මොලේ ක්‍රියා කරන ආකාරය කෙනෙකුට භෞතිකව වදහිංසා පමුණුවද්දී මොලේ ක්‍රියා කරන විදිහටම සම්පූර්ණයෙන්ම සමානයි කියලා. ඒක හරිම ආකර්ශනීය සොයා ගැනීමක්. මොකද සාමාන්‍යයෙන් අපි වෛද්‍ය විද්‍යාත්මක රෝග විනිශ්චයක් ගැන කතා කරද්දී එතන යම්කිසි නිශ්චිත භාවයක් තියෙනවනේ. ඔව් ඒ කියන්නේ අතක් හෝ කකුලක් කැඩුනාම එක්ස්රේ එකකින් ඒ කැඩුණු තැන අපිට පැහැදිලිව පෙන්නනවා. වෛද්‍යවරයාට පුරවන් ඒක දිහා බලලා මෙතන තමයි කැඩිලා තියෙන්නේ මේකයි ප්‍රතිකාරය කියලා හරියටම කියන්න. හරියටම හරි. අනේකුති පැහැදිලි බවක් අපි හිතට ලොකු සහනයක් ගෙනෙනවා. දේවල් ඇහැට දකින්න ඒවා වර්ගීකරණය කරලා තේරුම් ගන්න අපි සහජයෙන්ම කැමතියි. මොකද භෞතික තුවාලයකට ප්‍රතිකාර කරන මාර්ගය ඉතින් ඊටමත් සුජුයිනේ. හැබැයි ඉතින් අපි අර කලින් කියපු මානසික වේදනාවන් සහ චිත්ත වේගීය බිඳවැටීම් කියන ලෝකයට අතුළු වුණාම අර කියපු එක්ස්රේ යන්ත්‍රය සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙනවා. අනිවාර්යෙන්ම. එතනදී පේන තුවාලයක් නැහැ. අන්න ඒකයි. ඉතින් අද අපේ මේ ඩීප් ඩයිව් එකේ නෙම තන්තන් ගැඹුරු විමර්ශනයෙන් අපි අවධානය යොමු කරන්නේ අන්න ඒ වගේ ඇහැට නොපෙනෙන නමුත් අතිශය දරුණු ලෙස දැනෙන මානසික හිස්කමකින් සහ වේදනාවකින් නැවත යථා තත්ත්වයට පත්වීමේ අසීරු ක්‍රියාවලිය ගැනයි. මේක ගොඩක් අයට වැදගත් වෙන මාතෘකාවක් වේවි. ඔව් මේ සමහා අපිට මූලාශ්‍රය විදියට ලැබිලා තියෙන්නේ තරින්දු සහ කසුන් කියන මිතුරන් දෙදෙනෙකු අතර සිදුවන ඉතාමත් සංවේදී ඒ වගේම අර අතිශය ප්‍රායෝගික කතාබහක්. එතනදී කසුන් ඉන්නේ Tamanගේ ආදර සම්බන්ධයේ බිඳවැටීම නිසා දැඩි කම්පනයකින් නේද? හරි එකම. ඇත්තටම කිව්වොත් ඔහු ඉන්නේ අර අපි කලින් කියපු භෞතික වේදනාවට සමාන මට්ටමේම මානසික ආඝාතයක. එතනදී තරින්දු ඔහු කියවපු පොතකින් උකහාගත් කරුණු ඇසුරින් අර හිත හදා ගැනීමේ පියවර 5ක් කසුන්ට මේ තත්වයෙන් ගොඩේන මාර්ගයක් විදියට පැහැදිලි කරලා දෙනවා. ඒ කියන්නේ ඒක නිකම්ම උපදෙස් දීමක් නෙනේ ප්‍රායෝගික පියවර මාලාවක්. ඔව්. ඉතින් අද අපේ මෙහෙයුම වෙන්නේ හුදෙක් ශෝක වීනෙන් ඔබට ගොස් මේ සංවාදයේ තියෙන ප්‍රායෝගික උපදෙස් පිටුපස තියෙන අර සැබෑ ස්නායු විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක යාන්ත්‍රණය අපේ අසන්නන්ට පැහැදිලි කිරීමයි. හොඳයි. අපි මුලින්ම තරින්දු තහ කසුන්ගේ කතාබහ පටන් ගන්න තැනට ගිරොත් කසුන් ඉන්නේ අතිශය ව්‍යාකූල මානසික තත්වයක. කසුන් නිතරම අහන්නේ ඇයි මට මෙහෙම වෙන්නේ? එයා නැවත එයිද? අන්න ඒ වගේ ප්‍රශ්න. ඒක ඉතින් ඕනෑම කෙනෙක්ට දැනෙන හරිම සාමාන්‍ය තත්ත්වයක් නේ. අනිවාර්යයෙන්ම. හැබැයි අපි මේක පරිණාමීය මනෝවිද්‍යාව, ඒ කියන්නේ ඉවොලූෂනරි සයිකොලොජි පැත්තෙන් බැලුවොත් ආදි මානවයාට තමන්ගේ කණ්ඩායමෙන් හෝ සහකරුගෙන් වෙන්වීම කියන්නේ අනිවාර්ය මරණයක්. ඒක මරණීය තර්ජනයක් විදියට අර්ථකථනය කරනවා. ඒ කියන්නේ මොළය සම්පූර්ණයෙන්ම කලබල වෙලා ඒ තර්ජනෙන් බේරෙන්න පාරක් හොයනවා. අන්න ඒ නිසා වෙන්නේ නැති තරිඳු කසුන්ඩ කියන්නේ අර පළවෙනි පියවර විදිහට බොරු බලාපොරොත්තු තියාගන්න එකෙන් වෙන්නේ වේදනාව තවත් වැඩි වෙන එක විතරයි. ඒ නිසා මුලින්ම යථාර්ථය පිළිනොන්න කියලා. හරියටම හරි. සම්බන්ධය අවසන් කියන එක සිතර තේරුම් කර දීම තමයි අමාරුම නමුත් අත්‍යවශ්‍යම පියවර. මේක මට දැනෙන්නේ අපූර්ව උපමාවක් වගේ. මේක හරියක අර ඉන්ධන නැටුව මහපාරේ නතර වෙච්ච මෝටර රථයක රියදුරු අසුනේ ඉඳගෙන ඉන්ධන මීටරය දිහා බලාගෙන ඒක ඉබේ පිරණකම් බලා සිටීම වගේ නිෂ්ඵල ක්‍රියාවක්. ඒක ඊටමත් ගැළපෙන උපමාවක්. හැබැයි මට තියෙන ප්‍රශ්නේ පැහැදිලි යථාර්ථය මේකයි කියලා අස්පනා පිට පේන තියෙද්දිත් ඇයි අපගේ මොළය නිතරම මේ මගේ බොරු බලාපොරොත්තු වල එල්ලේ සිටීමට මේ තරම් උත්සාහ කරන්නේ? ඒකට හේතුව තමයි මොළය එහෙම කරන්නේ දැඩි කම්පනයෙන් සහ වේදනාවෙන් අපිව එකවරම ආරක්ෂා කරන්නයි. මේ යථාර්ථය ප්‍රතික්ෂේප කිරීම, ඒ කියන්නේ ඩිනායල් එක කියන්නේ මොළය විසින් නිපදවන తాවකාලික ආරක්ෂණ යාන්ත්‍රණයක්. ඒ කියන්නේ අර ඩිෆෙන්ස් මෙකනිසම් එකක්. ඔව්. නෑ එහෙම වෙන්න බෑ. අනිවාර්යයෙන්ම එයා ආයෙත් එයි කියන බුරු බලාපොරොත්තුව මොළයට తాවකාලික මානසික වේදනානාශකයක් එහෙම නැත්නම් පේන් කිලර් එකක් වගේ ක්‍රියා කරනවා. ඒකෙන් අර එකවර එන දැවන්ත කම්පනය යම් තාක් දුරකට පාලනය කරනවා. ඒත් ඒ වේදනානාශකයේ දිගින් දිගටම ගන්න එක තමයි ප්‍රශ්නේ. අර තුවාලයක් වෙලා තියෙද්දි වේදනාව නොදැනෙන්න බෙහෙත් විදගෙන ඉන්නවා මිසක් තුවාලයට ඇත්තටම බෙහෙත් දාන්න පටන් ගන්නේ නැති වෙනවා වගේ වැඩක් නේක. හරියටම. සැබෑ සුවවීම ප්‍රමාද වෙන්නේ අන්න ඒ නිසායි. ඉතින් යථාර්ථය පිළිගන්නවා කියන්නේ අර తాවකාලික වේදනානාශකයේ පැත්තකට දාලා ඇත්තටම තුවාලයට බෙහෙත් දාන්න පටන් ගන්නවා වගේ දෙයක්. ඒක රිදෙනවා.
ඒත් සුවමින්නේ එතනින් පස්සේ විතරයි. ඔව් ඒ වගේම යථාර්ථය පිළිගන්න එකකින් මොළයට පැහැදිලි සංඥාවක් ලැබෙන දැන් අලුත් තත්වයට හඩ ගැහෙන්න ඕනේ කියලා. ඒ සංඥාව නැතුව දෙවන පියවරට යන්න කිසිම හැකියාවක් නැහැ. ඉතින් යථාර්ථය පිළිගත්තට පස්සේන ලොකුම අභියෝගය තමයි අපේ අවට පරිසරය. කසුන්ගේ කතාවෙදිත් ඔහු තාමත් WhatsApp එකේ හිටපු සහකාරියගේ ලාස් සීනක බලනවා, පරණ මැසේජ් කියවනවා. ඒක ගොඩක් අය කරන වැරද්දක්. මේ තත්ත්වය දැකලා තරිඳු කියනවා ඩිජිටල් සහ භෞතික සම්බන්ධතා සම්පූර්ණයෙන්ම අත්තරින්න ඕන කියලා. ඔහු මෙතනදී ඇස්මානෙන් ඈත්ෙදී හිතෙනුත් ඈත් වෙන්න ලේසි කියන න්‍යාය මතක් කරනවා. ඔව් අවම වශයෙන් මාසයක්වත් කිසිදු සම්බන්ධයක් නොමැතිව සිටීමේ වැදගත්කම ඔහු එතනදී අවධාරණය කරනවා. මේක මට පේන්නේ අර සුවවිමින් පවතින තුවාලයක කබොල්ලක් නැවත නැවතත් කඩා දමනවා වගේ දෙයක් විදියට. තුවාලේ වේලීගෙන එනකොටම ආයෙත් පරණ ෆොටෝ එකක් බලලා ඒක පරා ගන්නවා. ඒ උපමාව 100% නිවැරදි. හැබැයි මට මෙතනදී පොඩි ප්‍රායෝගික ප්‍රශ්නයක් ඒ කියන්නේ අභියෝගයක් තියෙනවා. අද වගේ හැමෝම ඩිජිටල් අවකාශයේ ජීවත් වෙන කාලයක සමාජ මාධ්‍ය කියන්නේ අපේ ජීවිතේම කොටසක් වෙලා තියෙන යුගයක මේ කියන විදිහක මාසයක සම්පූර්ණ ඩිජිටල් ඈත්වීමක් අර ඩිජිටල් ඩිටොක්ස් එකක් ප්‍රායෝගිකව කළ හැකිද? ඒක ප්‍රමාණවත්ද? ප්‍රායෝගිකව අමාරුණත් මොලේ රසායනික ක්‍රියාවලිය තේරුම් ගත්තාම ඒක අත්‍යවශ්‍ය ඇයි කියලා අපිට පැහැදිලි වෙනවා. ආදරය කියන්නේ ස්නායු විද්‍යාත්මකව බැලුවොත් තදබල ඇබ්බැහියක්. ඇබ්බැහියක් කිරුවේ අර මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා වගේද? ඕ හරියට මේ වගේ. ආදරයෙන් ඉද්දී මොලේ ඩොපමින් සහ ඔක්සිටෝසින් කියන සතුට ගෙනෙන රසායනික ද්‍රව්‍ය නිරන්තරයෙන් වැහෙනවා. ඉතින් සම්බන්ධය නැවතුනම මේ රසායනික ද්‍රව්‍ය ලැබෙන එක එකපාරටම නතර වෙනවා. එතකොට අර withdrawal symptoms එනවා ඇති. අනිවාර්යෙන්ම මොලේ අර මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු කෙනෙක්ට ඒවා නැති වුණාමන තත්ත්වයටපත් වෙනවා. ඉතින් කෙනෙක් පරණ ඡායාරූපයක් දකින හෝ පරණ පණිවිඩයක් කියවන සෑම අවස්ථාවකදීම අර දෘශ්‍ය මතකයන් හරහා මොලේ තත්පර කීපයකට රැවටෙනවයි සම්බන්ධය තාම තියෙනවා කියලා. ඒ කියන්නේ අපි ෆොටෝ එකක් දකිද්දි අර ඩොපමින් ටිකක් ආයෙත් නිදහස් වෙනවා. හැබැයි ඒක බොරුවක් කියලා තේරුණාම ආයෙත් ලොකු කඩාවැටීමක් වෙනවා. ඒක තමයි භයානකම තත්ත්වය. මොළයට අර සතුට ගෙනෙන රසායනික ද්‍රව්‍ය පොඩ්ඩක් දීලා එකපාරටම උදුර ගන්නවා වගේ වැඩක් ඒක. ඒ නිසා මොළයේ කෝටිසෝල් කියන ආතතිය ඇති කරන හෝමෝනේ ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒක නිසා තමයි අර පපුව හිරිවෙනවා වගේ දැනෙන්නේ. ඔව්. බාහිර උත්තේජක වලින් සම්පූර්ණයෙන්ම ඈත්වීම එවත් නැත්නම් no contact rule එක අත්‍යවශ්‍ය වෙන්නේ අන්න ඒ නිසයි. මත්පැන් වලට ඇබ්බැහි වුණු කෙනෙක්ට තමන්ගේ මේසේ උඩම මත්පැන් බෝතලයක් තියාගෙන එකෙන් මිදෙන්න බැහැ වගේම තමයි Facebook එකකින් පරණ මතකයන් දකිමින් මේ වේදනාවෙන් සුව වෙන්නත් බෑ. ස්ථාවර මානසිකත්වයක් ගොඩනගන්න නම් මේ ඈත්වීම අත්‍යවශ්‍යයි. අපි දැන් එනවා යම් කෙනෙක් ඩිජිටල් අවකාශයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වුණාම අර බාහිරින් ආපු අවධානය වෙනස් කිරීම, ඒ කියන්නේ distractions ඔක්කොම නැති වෙනවා. ඔව්. එතකොට ඉතුරු වෙන්නේ මහා නිශ්ශබ්දතාවයක්. අන්නේ නිශ්ශබ්දතාවය ඇතුලේ තමයි තමන්ගේම හැඟීම් වල සැබෑ බර දෝරේ ගලන්න පටන් ගන්නෙ. තරින්දු මේ අවස්ථාවේදී තුන්වන පීවර විදියට කසුන්ට කියන්නේ මේ හැඟීම් හිර කරගෙන ඉන්නේ නැතුව මුදාහරින්න කියලා. එතනදී ඔහු සමාජ සම්මතයක් බිඳ දමනෝ නේද? ඔව් කියනවා පිරිමි ඇඬිය යුතු නැත කියන්නේ සමාජ මිත්‍යාවක්. ඒ නිසා පිරිමි වුණාම අඬන්න හොඳ නැහැ කියන්නේ බොරුවක් කියලා. දුක නම් මඩන්න, කෑ ගහන්න ඕනේ නම් කෑ ගහන්න කියලා ඔහු යෝජනා කරනවා. ඒක ඊටම වැදගත් උපදෙසක්. මට මේ හැඟීම් හිර කරගෙන ඉන්න එක සමාන කරන්න පුළුවන් ප්‍රෙෂර් කුක් එකකට. අර වාෂ්පය පිට වෙන්න ඉඩ දුන්නේ නැත්නම් ඒක පිපිරිලා යනවනේ. එහෙමත් නැත්නම් මෘදුකාංගයේ ඉංජිනේරු විද්‍යාවේ එන ටෙක්නිකල් ඩෙට් කියන සංකල්පයට. අර ටෙක්නිකල් ඩෙට් උපමාව ටිකක් විස්තර කළොත් ඒ කියන්නේ දැනට සිස්ටම් එක කඩා වැටෙන්නේ මැටුව දුවවන්න ඕන නිසා අපි පොඩි බග්ස් එහෙම නැත්නම් දෝෂ මඟහැරලා හංගලා තියලා ඉදිරියට යනවා. බැලු බැල්මට මුළු සිස්ටම් එකම හොඳට වැඩ කරනවා වගේ පේනවා. හැබැයි ඇතුලේ නවුල්. ඔව් කාලයක් යද්දී මේ හිර කරගෙන හිටපු දෝෂ ඔක්කොම එකතු වෙලා ඊට පස්සේ මුළු සිස්ටම් එකම කඩාගෙන වැටෙනවා. අන්තිමට ඒක ගොඩ ගන්න මහා පරිමාණයේ ප්‍රතිසංස්කරණයක් කරන්න වෙනවා. අපි අපේ දුක, කේන්තිය හිර කරගෙන ඉන්න එකත් අන්න ඒ වගේ නේද? හරියටම හරි. මට දැනගන්න ඕනේ මේ පිරිමින් අඬන්න හොඳ නෑ කියන මිත්‍යාව සැබවින්ම චිත්තවේගීය සුවවීමේ ක්‍රියාවලියට කොතරම් විශාල බාධාවක් කර තිබෙනවද? ඒ ටෙක්නිකල් ඩෙට් උපමාව ඉතාමත් නිවැරදි. සමාජය විසින් පනවා ඇති මේ කොන්දේශි නිසා හැඟීම් යටපත් කිරීම කියන්නේ අනිවාර්යෙන්ම අනාගතයේදී විශාල මිලක් ගෙවන්න වෙන දෙයක්. අපි ඇඩීම කියන දේ භෞතිකව සහ ජීව රසායනිකව විශ්ලේෂණය කරලා බැලුවොත්
ලූණු කපක් දින කඳුළු වලට වඩා දැඩි දුකක දින කඳුළු වල රසායනික සංයුතිය සම්පූර්ණයෙන්ම වෙනස්. ඇත්තටම වෙනස්ද? මම හිතුවේ කඳුළු ඔක්කොම එකයි කියලා. නැහැ, දුක නිසා එන කඳුළු වල කෝටිසෝල් සහ ප්‍රොලෙක්ටින් වගේ ශරීරයේ ආතතියට අදාළ හෝමෝන ඉහළ සාන්ද්‍රණයකින් අඩංගු වෙනවා. ඒ කියන්නේ ඇඩීම හරහා අපේ ශරීරයේ භෞතිකවම අර විස සහිත ආතති හෝමෝන ශරීරයෙන් බැහැර කරනවා. ඒ කියන්නේ කඳුළු හරහා වෙන්නේ හුදෙක් මානසික නිදහස් වීමක් විතරක් නෙවෙයි ශරීරයේ ඇතුලේ තියෙන රසායනික පීඩනයේ භෞතිකවම මුදා හැරීමක්. මේ ශක්තිමත් පිරිමියා අඬන්නේ නැහැ කියන විෂ සහිත මතය නිසා කෙනෙක් තමන්ගේ හැඟීම් යටපත් කරගෙන හිටියොත් ඒ හැඟීම් මැකිලා යන්නේ නැහැ. ඒවා ශරීරය ඇතුලේ වෙනත් විදිහකින් ගබඩා වෙනවා. පසුව ඒවා පාලනය කරගත නොහැකි දැඩි කෝපයක්, කලකිරීමක් හෝ දරුණු මානසික අවපීඩනයක්, ඒ කියන්නේ ડિප්‍රෙෂන් එකක් වඩේට මතුවෙන්න පුළුවන්. ඒක භයානකයිනේ. ඔව්, ඒ නිසා තරිඳුගේ උපදේශ අතිශය විද්‍යාත්මකයි. හැඟීම් මුදාහැරීම කියන්නේ දුර්වලකමක් නෙවෙයි, ඒක අනාගත මානසික අවපීඩනයන්ගෙන් බේරීමේ අත්‍යවශ්‍ය පියවරක්. ඇත්තටම කඳුළු ගැන ඒ පැහැදිලි කිරීම හරිම අපූරුයි. දැන් කෙනෙක් යථාර්ථය පිළිඅරගෙන බාහිර ඩිජිටල් දේවල් වලින් ඈත් වෙලා තමන්ගේ හැඟීම් වලට සම්පූර්ණයෙන්ම පිට වෙන්න ඉඩ දුන්නාට පස්සේ ඊළඟට එළබෙන්නේ අමුතු මදියාර. ඒ කියන්නේ හිතේ ඇතිවෙන හිස්කම නේද? ඔව්, හිතේ ඇතිවෙන්නේ මහා විශාල රික්තකයක්. අන්නේ හිස්සිඩ පුරවා ගන්නේ කොහොමද කියන එක තමයි 4 වෙනි පියවර. තරිඳු කියනවා දැන් තමන්ට තමන්ව හොයාගන්න කාලය ඇවිත් තියෙන්නේ. මෙතෙක් කල් වෙනත් අයෙකු වෙනුවෙන් වැය කළ කාලය තමන්ගෙම දියුණුවට යොදා ගන්න කියලා. ඔව්, අලුත් දෙයක් ඉගෙනීම, ජිම් යාම, පවුලේ අය සහ මිතුරන් සමග විනෝදචාරිකා යාම වගේ දේවල් වලට යොමු වෙන්න ඔහු කියනවා. තමන්ගේ ජීවිතයේ වටිනාකම තීරණය වන්නේ වෙනත් අයෙකු මත නොවන බව වටහා ගැනීම තමයි මෙහි අරමුණ. මේක හරියට ආදර සම්බන්ධයක් කියන්නේ දෙන්නෙක් එකතු වෙලා කාලය, ශ්‍රමය ආයෝජනය කරන ජොයින්ට් බැංක් account එකක් වගේ. ජොයින්ට් account එකක් වගේ කියන එක නියම කතාව. ඔව්. දැන් මේ ගිණුම වැහිලා. ඉතින් ඒ ආයෝජනය කරපු සියලුම කාලය සහ ශක්තිය දැන් Tamanගෙම පෞද්ගලික ගිණුමට බැර කරගන්න කාලය ඇවිත් තියෙනවා. හැබැයි මට මෙතනදී හරස් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ මොකක්ද? මේ වගේ වෙලාවක ජිම් යාම හෝ ට්‍රිප් යාම කියන්නේ ඇත්තටම Tamanව හොයා ගැනීමක්ද? මම අහලා තියෙන ගොඩක් අය සම්බන්ධයක් කැඩුණු ගමන් ජිම් එකට යන්නේ අර රිවෙන්ජ් බොඩි එකක් හදාගෙන හිටපු සහකාරියට පෙන්වන්න, Taman කොච්චර හොඳට ඉන්නවද කියලා සමාජ මාධ්‍යවල දාන්න. ඒම කරන එක ඇත්තටම Tamanව සුවපත් කිරීමක්ද? එහෙමත් නැත්නම් අර වේදනාවෙන් පැනලා යන්න හදාගන්න තවත් එක් తాවකාලික ක්‍රමයක්? ඒ කියන්නේ නිකන් ඩිස්ට්‍රැක්ෂන් එකක් විතරද? මේක ඒක ඊටම වැදගත් තැනක්. බාහිරින් කරන ක්‍රියාව එකම වුණත් ඒක පිටුපස තියෙන චේතනාව, ඒ කියන්නේ ඉන්ටෙන්ෂන් එක අනුව ප්‍රතිඵලය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. හුදු මනස වෙනතකට යොමු කිරීමත් අර්ථවත් ලෙස තමන් අනන්‍යතාවය නැවත ගොඩනැගීමත් අතර තියෙන හරිම සියුම් වෙනසක්. ඒක ටිකක් පැහැදිලි කරොත් කෙනෙක් ජිම් එකට යන්නේ හෝ ලස්සට හැඳලා ෆොටෝ දාන්නේ ඊටපු සහකාරියට පෙන්නන්න නම් ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ ජීවිතේ පාලනය තාමත් තියෙන්නේ අර හිටපු සහකාරියාගේ අතේ. ඒක Tamanගේ අනන්‍යතාවයේ ගොඩනැගීමක් නෙවෙයි, ඒක තවත් විදියකින් අර පැරණි බැඳීම මතම යැපීමක්. ඒක ඊටමත් తాවකාලිකයි වගේම අනතුරුදායකයි. ඒ කියන්නේ තමන් කරන්නේ කා වෙනුවෙන්ද කියන එකයි වැදගත්. හරියටම. මේ අවස්ථාවේදී තරිඳු යෝජනා කරන්නේ අභ්‍යන්තරයෙන්ම එන වෙනසක්. සම්බන්ධයක් ඇතුලේ ඉඳිද්දි බොහෝ වෙලාවට අපි දෙන්න කියන සංකල්පයට කොටු වෙලා මම කියන පුද්ගලයාගේ අනන්‍යතාවය බොඳ කරගන්නවා. ඔව්, ඒක ඇත්ත. තමන් ආස කරපු විනෝදාංශ, තමන්ගේ පරණ යාළුවෝ මේ හැම දෙයක්ම අර සම්බන්ධය වෙනුවෙන් කැප කරනවා. අන්න ඒකයි. සම්බන්ධය බිඳ වැටුනම ලොකුම ප්‍රශ්නේ වෙන්නේ අර මම කියන කෙනා නැති වෙලා යාමයි. ඉතින් අලුත් දෙයක් ඉගෙනීම හෝ තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන එක හරහා කරන්නේ අර නැති වුණු ස්වයං වටිනාකම, එමත් නැත්නම් self worth එක සහ තමන්ගේ පෞද්ගලික අනන්‍යතාවය යලි ගොඩනැගීමයි. තමන්ගේ අභ්‍යන්තර වටිනාකම යලි තහවුරු කිරීම. ඔව්. තමන්ගේ සතුට රඳා පවතින්නේ තවත් කෙනෙක් මත නෙවෙයි කියන එක ප්‍රායෝගිකව අත්විඳින එකයි එතනද වෙන්නේ. එය වේදනාවෙන් පැනලා යාමක් නොව තමන්ව අලුතින් ප්‍රතිනිර්මාණය කර ගැනීමක්. ඉතින් මේ විදියට යථාර්ථය පිළිඅරගෙන පරිසරය වෙනස් කරගෙන හැඟීම් පිට කරලා තමන්ව ගොඩනගා ගතට පස්සේ සුවවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වෙනවද? මේ සියලුම ප්‍රායෝගික පියවරන් අනුගමනය කළත් සම්පූර්ණ සුවය ලැබීම සඳහා අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන අවසන් සාධකය කුමක්ද යන්න
පස්වන පියවර විදියට කතාබහේ අවසානයේට කියවෙන. ඒ තමයි කාලය කියන ශ්‍රේෂ්ඨතම සුව කරන්න නේද? ඔව්. ඉකරයකින් වේදනාව නැති වෙන්නේ නැහැ කියද තරිඳු කසුන්ට මතක් කරනවා. කුඩා ශාරීරික තුවාලයක් සුව වෙන්න කල්ගත වෙනවා නම් හිතේ තුවාලයක් සුව වෙන්න ඊට වඩා ගොඩක් කල් යනවා. මේක මට මතක් කරන්නේ අර කැඩුණු අස්තියකට ප්ලාස්ටරයක් දාන එක. ප්ලාස්ටරයක් දැම්මාම ටික කාලයක් ඉන්න ඕනේ නේද? ඕ අපි දන්නවා ප්ලාස්ටර් එක දැම්ම ගමම ඇටේ පෑහෙන්නේ නැහැ. ඒකට මාස ගණනක් බලාගෙන ඉන්න වෙනවා. අපි ශාරීරික තුවාලයකට ඒ වගේ සාධාරණ කාලයක් ලබා දෙනවා නම් ඇයි අපි අපේ මානසික තුවාල විතරක් ඉක්මනින්ම සනීප වෙන්න ඕන කියලා යථාර්ථවාදී නොවන බලාපොරොත්තුවක් තියාගන්නේ? ඒකට හේතුව තමයි අපි හැමෝටම ඕන ඒ මානසික වේදනාවෙන් ඉක්මනින්ම නිදහස් වෙන්න. ඔක ඒක දරා ගන්න අමාරුයි. නමුත් මෙතනදී අපි තේරුම් ගත යුතු විද්‍යාත්මක කාරණාව තමයි මොලේ ස්නායුක ප්ලාස්ටික් භාවය. ඒ කියන්නේ නියුරෝප්ලාස්ටිසිටි කියන සංකල්පය. ඒ කියන්නේ මොලේ හැඩර ගැසීමේ හැකියාව. අපි කෙනෙක්ට ආදරය කරද්දී මොලේ ඇතුලේ ඒ පුද්ගලයාට අදාළව විශාල ස්නායුක ජාලයන් නිර්මාණය වෙනවා. ඉතින් ඒ ජාලයන් එකරයකින් මැකිලා යන්නේ නැහැ. කාලය කියන්නේ නිකන් ගෙවිලා යන දෙයක් පමණක් නෙවෙයි. ඒ පැරණි ස්නායුක සම්බන්ධතා ක්‍රමයන් දුර්වල වෙලා අලුත් පුරුදු සහ අලුත් ජීවන රටාවකට අදාළව නව ස්නායුක සම්බන්ධතා ගොඩනගෙන්න නම් කාලය අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ කාලය විසින්ම සුව කරනවා නෙවෙයි අපි අර කලින් කතා කරපු නිවැරදි පියවරයන් හතර ක්‍රියාත්මක වීමට අවශ්‍ය පසුබිම සකසන ප්‍රධාන සාධකය තමයි කාලය කියන්නේ. අනිවාර්යෙන්ම කාලය කියන්නේ මේ මුළු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියම සිදුවන පරිසරයයි. ඒ වගේම තරිඳු අවසානයේ කියනවා වැටුණානම් ඊට වඩා හයියෙන් අපි නැගිටිමු කියලා. මේ මුළු ක්‍රියාවලිය පුරාවටම තරිඳු වගේ අවබෝධයක් තියෙන මිතුරෙකුගේ සහයෝගය ලැබීම අතිශය වැදගත්. ඔව් ඒකේ ලොකු ශක්තියක්. මොකද මොලේ අර ස්නායුක ජාලයන් නැවත සකස් කරගන්න අමාරු කාලයේදී මේ වගේ සමාජීය ආරක්ෂණ දැලක් එම නැත්නම් සෝෂල් සේෆ්ටි net එකක් තියෙන එකෙන් ඒ ක්‍රියාවලිය වේගවත් වෙනවා වගේම ආරක්ෂාකාරී වෙනවා. ඇත්තටම අද අපි ගවේෂණය කළේ මතු පිටින් පේනවට වඩා ගොඩක් ගැඹුරු කතාවක්. කෙවර පහ අනුගමනය කිරීමෙන් අනිවාර්යයෙන්ම ඕනෑම කෙනෙකුට Tamanගේ අඳුරතම කාල පරිච්ඡේදය ජය ගන්න පුරවම් බව කසුන් සහ තරිඳුගේ කතා බැහැන් අපිට ගන්න පුළුවන් ලොකුම ආදර්ශයයි. අපි මේ ගැඹිරු විමර්ශනය අවසන් කරන්න කලින් අපේ අසන්නන්ට හිතන්න තවත් එක ගැඹිරු දෙයක් ඉතිරි කරලා යන්න මම කැමතියි. මොකද ඒ සිතුවිල්ල? ඒක නම් ඇත්තටම හිතන්න ඕන ප්‍රශ්නයක්. එසේත් නැතිනම් මේ වේදනාව සහ ඉන් මිදීමේ ක්‍රියාවලිය හරහා Taman ගැනත් අන් අය ගැනත් වඩාත් හොඳින් තේරුම්ගත් ඉහළ චිත්තවේගීය බුද්ධියකින් ඒ කියන්නේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එකකින් යුත් පරිණත අයෙකු බවට පත් කරනවාද? බිඳ වැටීමකින් පස්සේ අපි ගොඩනගා ගන්න පෞරුෂය තීරණය වෙන්නේ අන්න ඒ කාරණය මත වෙන්න පුරුවන්. ඒ ගැන තවදුරටත් ගවේෂණය කිරීමට අපේ අසන්නන්ට ඉඩ හරිමින් අදට අපි සමුගන්නවා. නැවතත් මෙවැනිම විමර්ශනයකින් හමු වෙමු.